ආයි මෙය බලන්නක අතිශය අමුත්‍රී. අපිට මේ ඇවකාඩෝ කන්දක් සති 5ක් ඇතුළත විශාල මුදලක් මූලවර්ධනය කරවාගන්න හැකි වුණා. ඒක බොහෝ දිනෙකට අසම්භාව්‍ය දෙයක් වගේමයි. විශේෂයෙන්ම ව්‍යාප්ත කරන්න අමාරු පැලෑටි වගේ ඇවකාඩෝ ගැන කතා කරන විට. ඒ අතරින් හොඳම දෙය නම් අපිට මේක කරගන්න ලැබුණේ අපි හැමෝම ගෙදර තියෙන ද්‍රව්‍ය භාවිතා කරලා සහ මේ වීඩියෝවෙන් මම ඔයාලට කියලා දෙන්න යන විශාල රහසක් නිසායි. ඒක කරන්න නම් ඉතාම සරලයි. අපි භාවිතා කරන්න යන්නේ සාමාන්‍ය ප්ලාස්ටික් බෝතලය. ඒකේ ප්‍රමාණය හෝ තදකම වැදගත් නැහැ. ඔයාට ගෙදර තියෙන ඕනෑම එකක් භාවිතා කරන්න පුළුවන්. මම මේක භාවිතා කරනවා මට මේ වගේ කඳවල් සඳහා මේක ඉතා පහසුයි කියලා හිතන නිසා. දැන් ඔයාට පේනවා වගේ අපි කුඩා රඳවල් හදන තැන් ලකුණු කරලා තියෙනවා. එයාලා ලකුණු කරලා ඉවර වුණාම පිහියක් හෝ කටර එකක් අරගෙන වීඩියෝ වෙදි මම පෙන්නන විදිහට ඉතා අවධානය මේ රඳවල් හදන්න. හරි දැන් අපට රඳවල් හදලා ඉවරයි. ඊළඟට කරන්න තියෙන්නේ බෝතලේ අර්ධයකින් කපා ගැනීම. අපි ඉවත් කරන මේ කොටස අහරින්න එපා. මක් නිසාද පසුව අපිට ඒක භාවිතා කරන්න වෙනවා කුඩා හරිතාගාරයක් වගේ බලපෑමක් හදන්න. ඒක අපිට තෙතමනය තබා ගන්න සහ තඳවල් වල මුල් පැලෙලම උදව් කරනවා. දැන් අපි ඒක වෙන් කරලා ඉවරයි. දැන් අපි ටිකක් කපු ගන්නවා. මේක භාවිතා කරන්න පමණක් අපි හදපු රඳවල් වලින් පර්ලිට පිට වෙන්න එපා කියලා. ඒ නිසා සරලවම කපු රඳවල් සම්පූර්ණයෙන් ආවරණ වෙන විදිහට තබරා මේ කොටස ඉවරයි. දැන් පර්ලිට එකතු කරන ව්‍යාලයි. පර්ලිට කියන්නේ ඉතාමත් අඩු වියදම් සහිත ඉතා සැහැල්ලු සහ ප්‍රචණ්ඩ ලෙස ප්‍රචාරණය සඳහා ප්‍රයෝජනවත් ද්‍රව්‍යයක්. සරලවම අපි බෝතලේ 3/4ක් පමණ පිරවන්නයි යන්නේ ඉහළ කොටස හිස්ව තබෙලා. ඔබට පර්ලිතා නැත්නම් නදියෙන් ගත් හොඳින් සෝදාගත් වැලිත් භාවිතා කරන්න පුළුවන්. ඇත්තටම ඒකත් හොඳින් වැඩ කරනවා. ඒත් පුද්ගලිකවම මට පර්ලිටාවලින් වඩා හුන්න ප්‍රතිඵල ලැබුණා. ඒ නිසා මේ ක්‍රමයට මම පර්ලිටාම භාවිතා කරනවා. අපේ ප්‍රචාරක සූදානම් කරලා ඉවරයි නම් දැන් අපිට ජලය තබාගන්න පුළුවන් බදුනක් අවශ්‍යයි. මේ අවස්ථාවේ මම ගැමුරු තැටියක් භාවිතා කරනවා. හැබැයි ඔබට ගෙදර කියන වෙනත් බඳුනක් හෝ භාවිතා කරන්න පුළුවන්. දැන් ඔයාලටත් කැබෙල්ල අරගෙන යන්න වෙලාරයි. මේ අවස්ථාවේ මම අලපැහැදිලි කැබැල්ලක් භාවිතා කරනවා. මේ අභියෝගයේ උපන් එකක්. මාස කිහිපයකට කලින් කෙනෙක් මගෙන් අහපු ප්‍රශ්නයක් නිසායි මේ ක්‍රමය ප්‍රචාරණයට අමාරු පැලෑටි වලට වැඩ කරනෝද කියලා. දැන් මම කියන්නම් සාර්ථකත්ව ප්‍රතිශතය මට හරිම අමුතු විදිහට අතිශය පුදුමයක් වුණා. අපි සැරෙන්න යන්නේ සෙමෙන්ම සෙන්ටිමීටර් 10ක් පරණ දිගක කැබැල්ලක්. අඟල් 4ක් වගේමයි. වැදගත් දේ වන්නේ කැබැල්ල අපි හදපු රඳවල් වලට ඉහළින්ම තියෙන්න ඕනේ. එක හරිම හොඳට ගැලපෙන්න නම් ටිකක් කපලා හෝ හැඩ කරන්න ඕන නම් ඒක කරන්නමයි තියෙන්නේ. දැන් අපි අලෝවෙරා ටිකක් අරගෙන කපපු කැබැල්ලේ පහළ කොටසට හොඳටම හුරුබුහුටි කරන්න යනවා. ඊට පස්සේ අපි කපපු කොටසට පොඩි පොඩි කුරුඳු කුඩු ටිකක් හොඳටම හෙලා ගන්නවා. කුරුඳු කියන්නේ ස්වාභාවික වශයෙන්ම බොහෝ දෙනා භාවිතා කරන උදව්වක් අඹරුණු පැණීම වළක්වන්න. මේක කරලා ඉවර වෙලාම අපි කැබැල්ල පර්ලිටාවට දාලා ඒක අවසන් තැනට හරිම හොඳට තියාගන්නවා. ඉතින් මෙන්න මේ ක්‍රමේ ලොකුම රහස මෙතනයි. මට මෙතන තියෙන්නේ වියලි ඉන්දු සහ කොළ. ඇත්තටම මේක තමයි ලොකුම රහස. මේ ද්‍රව්‍යයේ ඉතාමත් අඩු වියදමින් ලැබෙන්නක් සහ ස්වාභාවික සංයෝග තියෙනවා. පාරම්පරිකවම මුල් පැමිණීම උදව්වට භාවිතා කරලා තියෙනවා. මේක සූදානම් කරගන්න එක ඉතාම සරලයි. අපි ලීටර එකක් වතුර හෝ සමානවම කෝපි කෝප්පයක් වගේ ගන්නවා. ඒකට ඉන්දු කොළ සහ ඉන්දු කැබලි මේස හැන්දි එකක් දාලා අපි 30ක් විනාඩි විතර හොඳට හරිලා හරවලා එතනින්ම සූදානම්. දැන් අපි මේ මිශ්‍රණය තට්ටුවට අඩුවඩු ලෙස දාලා සෙන්ටිමීටර් 2-3ක් නැත්තම් අඟල් 1ක් වගේ දියරයක් ලැබෙන තුරු කරමු. මේතන තමයි ඉතාමත් රසවත් දෙයක් වෙන්නේ. ඉඳහිට තෙතමනේ අඩුවඩු ලෙස ඉහළට යාවි කපිලාරිති ක්‍රියාවෙන්. පර්ලිට අඩුවඩු ලෙස තෙත්වෙයි. ඒ නිසා කඩේට සරිව සුදුසු තෙතමනය ලැබෙනවා. වැඩියෙන් වතුරත් නැහැ අඩුවෙන් වතුරත් නැහැ. ඒක තමයි අපි හොයන්නේ. නිතරම සහ ස්ථාවර තෙතමනයක්. අලුත් මූල හටගන්න උදව් වෙන. දැන් අපි කුඩා පූර්ව සූත්‍රාත්මක දිලිරනාශකයක් හදන්න යන්නෙමු. අපි ලීටර එකක් වතුර ගන්නවා. ඒකට හෙදිය එකක් ඔක්සිජන් වතුර දාන්නවා. ඒක තමයි අපිට ගෙදර බෙහෙත් පෙට්ටිය තියෙන එක. හොඳට හරින්නෙමු. ඒක ස්ප්‍රේ බෝතලයකට දරන්නෙමු. සරලවම අපි කඩේ ටිකක් ස්ප්‍රේ කරන්න. මේක අපට බිලීර ගැටලු වලින් වැළැක්වන්න ගොඩක් උදව් වෙනවා. දැන් බොටල් එකේ ඉහළ කොටස දාලා
අපේ කුඩා හරිතාගාරයේ හදනවා ප්‍රොපගේෂන් එක තියන්නෙමු ආලෝකයේ වැඩී තියන තැනකට හැබැයි ශ්‍රිජුහිරුවෙලිය නැති තැනකට. මේක ගොඩක් වැදගත්. හිරුවෙලියට දාන්නේ නම් කඩය වියලිලා අපේ සෑම වැඩේම නාස්ති වෙනවා. තවත් කුඩා උපායක් මම ඔයාට කියන්න කැමති ඒ තමයි මට පුද්ගලිකව හොඳට වැඩ කරලා තියෙන්නේ මේ වගේ ප්‍රචාරණය කරන්නේ පහළ යන හන්දේදී. ඒකට හේතුව මොකක්ද? හරි සම්ප්‍රදායික කෘෂිකර්මය අනුවත් ගොවීන්ගේ අත්දැකීම් අනුවත් මේ අවධියේදී සාරය වැඩියෙන් එකතු වෙන්නේ පැලේ පහළ කොටසට. කියන්නේ මුල්වලට සහ කඳේ පදනමට. එහෙම නිසාම බොහෝ දිනෙක් මේ දවස්වල කඩපතක් ගන්න, නැවත වවන්න හෝ මුල් පද්ධතියට සම්බන්ධ වැඩ කරනවා. ඒ වගේම අවුරුද්දේ හොඳ කාලය තෝරගන්නත් වැදගත්. මට පුද්ගලිකව හොඳම ප්‍රතිඵල ලැබුණේ හෙමන්තයේ අග සිට වසන්තයේ අග දක්වා. ඒ කියන්නේ උෂ්ණත්වය මෘදුවෙන්ඩ පටන්ගන්නකොට සහ පැලේ නැවත සක්‍රියවෙන්න පටන්ගන්නකොට. මුදු කාලගුණේක තියන තැන්වල හරියට හෙමන්තේ ආරම්භයේදීත් මේක කරන්න පුළුවන්. ඊට විරුද්ධව මන මේක සම්පූර්ණ ග්‍රීෂ්මේදී කරන්නෙත් නෑ උෂ්ණත්වය ඉතා වැඩි නිසා සහ සම්පූර්ණ ශීතයේදීත් නෑ බොහෝ පැලෑටි ඒ වෙලාවේ සම්පූර්ණයම නවත්තලා ඉන්න නිසා සහ මුල්වීම සාමාන්‍යයෙන් අඩු වේගෙන් සිදුවෙන නිසා. අවසන් කරන්න කලින් තවත් දෙයක් කියන්න ඕන. මේ ක්‍රමය ඔයාට හරිම ලේසිව ඕනෑම ගසක්කෙට උත්සාහ කරන්න පුන්නන්. ඔයට හිතනවනම් විශේෂම පැලෑටි වර්ගයක් හෝ ඔයට හමවිටම ප්‍රචාරණය කරන්න අසීරුයි කියලා හිතපු ගසක් එක්ක මේක කරන්න ඇත්තතම යාළුව උත්සාහ කරන්න. මොකද මේ ප්‍රතිකාරයාත්නය ප්‍රචාරණ ක්‍රමයත් මං මේ දක්වා උත්සාහ කරපු අතරින් හොඳම බලවත් එකක්. ඇත්තටම මේක වෘත්තියමයි මට්ටමටත් ළඟයි. හැතර අපි මේක කරනවා ඉතාම සරල ද්‍රව්‍ය වලින් සහ බොහෝ දිනෙකට ලැබිය හැකි දේවල් වලින් කියලා තියෙන විශාල වාසියත් එක්ක. උදාහරණයක් විදියක මම මේක උත්සාහ කරයි ලෙමන් ගස්, දොඩම් ගස්, දෙලුම්, අත්තිකාරම්, ඔලිව්, මොරගස් තවමත් සාමාන්‍යයෙන් ප්‍රචාරණය කරන ටිකක් අමාරු වෙන සුන්දර පැලෑටි වර්ග සමගත්. අවසන් විදියට මේ ක්‍රමය කොහෙදක්ද කියන්න පුළුවන් කියලා හොයාගන්න එකම විදිහ තමයි උත්සාහ කරලා බලන එක. දැන් එන්නේ හැමදේම හොඳම කොටස. සති 5ක් බලා සිටීමෙන් පසුව අවසානයේ මේ වැඩේ සාර්ථකද නැද්ද කියලා දැනගන්න වෙලාව ආවා. ඇත්තරම කියනවා නම් කම්පනය අතිශය වැඩි වුණා. මොකද උත්සාහය කරන්න එකක් ඒක ඇතුලේ මොනවද වෙලා තියෙන්නේ කියලා බලන එක තවත් වෙනස් දෙයක්. ඒක දැන් අපි විවෘත කරමු. මේකට බලන්නකෝ. අතිශය අමුතුයි. මට පළමුවෙන්ම දැක්ක අලුත් කොළපැල එළියේ තිනව මේ කඩේ සිට. එයත් මත් අමුතුම ලකුණක්. ඒත් තව බලන්න මේක මෙතනින් ඉවර හැ. මේ සුන්දරත්වය බලංගව. අපි හැදුවා කියලා බලන්නකෝ කොච්චර මුල් තියෙනවද කියලා. සුදු, සෞඛ්‍ය සම්පන්න, තජ්ජ සහ පරිපූර්ණ ලෙස වර්ධනය වූ මුල්. ඒකයි මේ මොහොතේදී සෑම උත්සාහයක්ම ඉවසීමත් බලා සිටීමත් වටිනවා කියලා හැඟෙන්නේ. දැන් අපිට කරන්න තියෙන සරලවම මේ කඩය කුඩා මඩුවකට දාන්නයි එහි මුල් පද්ධතිය තවදුරටත් වර්ධනය වෙන්න තවත් ශක්තිමත් සහ ස්ථිර මුල් පද්ධතියක් ඇති වෙනකම්. ඊට පස්සේ අපිට ඒත විශාල මඩුවකට හෝ ශ්‍රිජුවම අපි කැමති ඉඩමකට වවන්න පුරුවන්. සරලවම අපි ටික ටික ජලය දීලා ඉතා උණුසුම් නැති තැනකට මේක තබා ගැන වෙනත් කිසිම දෙයක් නැතුව අපේ අලුත් පළතුරු ගස හොඳින් ලැබෙනවා. පූර්ණයෙන්ම නොමිලෙයි පූර්ණයෙන්ම ක්‍රියාත්මකයි. හරි දැන් ඉතින් අද වීඩියෝ මෙතනින් ඉවරයි. ඔබට මේ ක්‍රමය කැමති නම් කරුණාකර හොඳ ලයික් එකක් දාන්න සහ ඔබට වගා කරන පැලාටි සහ පළතුරු ගස් කැමති කෙනෙකුට මේ වීඩියෝව බෙදා ගන්න. තවමත් නාලිකාවට ඔබ සබස්ක්‍රයිබ් කරලා නැත්තම් සතියෙන් සතියට අපි නව පරීක්ෂණ නව ප්‍රචාරණ සහ ඇත්තටම ක්‍රියා කරන තාක්ෂණික ක්‍රම බෙදා ගන්නවා නිසා ඔබට සබස්ක්‍රයිබ් වෙන්න ආරාධනා කරනවා. ඊළඟ වීඩියෝයේදී හමු වෙමු. දරුණු ආදරයක් එක්ක ඉදිරියටත් හමු වෙමු.